අනගනුත් දන්නේ නැහැ ඒකේ කලිසම නැහැ කියලා. ඒ තරමට මොනවට හැබැයි වෙලා? මොනවට හැබැයි වෙලා? ඉන්ටර්නෙට් එකට හැබැයි වෙලා. හරි. බලන්න. රාගමදි එතකන් පොලිසිය කියලා අනුත් සාය දන්නේ නැහැ. ඒකේ කලිසම වටේ විශේෂකාරී බලකාය සහ පොලිසිය ඉන්නවා. ගෑනු කෙනෙක් ඉන්නවා මේ ගෑනු කෙනා රෝඩ් බ්ලොක් එකේ මේ වාහන බ්ලොක් එකේ නැවැත්තුවාම ඉගන්න සල්ලි ඉල්ලනවා. ගෑණි කියනවා අනේ මං ගාව කාසි නැහැ කියලා. ඉගන්න කියනවා එහෙනම් මට දීපන් මොනවද? මේ නෝට් එකක් දීපන්. ඒ කියන්නේ කොලයක් හරි දීපන්. කොලයක්වත් නැහැ මං ගාව තියෙන ක්‍රෙඩිට් කාඩ් එක විතරයි. බලන්න. ඉගන්න කොච්චර තාක්ෂණික අනුගමනය नहीं छुट्टा नहीं है मैं छुट्टा देऊंगा माँ दूसरा मैं क्या तो खाऊंगा माँ भैया छुट्टा नहीं है जो मैं देऊंगा छुट्टा देऊंगा माँ नहीं है कार्ड है मेरे पास जो कार्ड हो तो मेरे पर बचे रहे सेव कर दो अंतर्जालය කියන්නේ දැන් අපි මෙතන ඉන්නේ වැඩි දෙනෙක් බෞද්ධයෝ අන්තර්ජාලයේ කොච්චර බුදුදහම ආක්‍රමණය කරලා තියෙනවද දැන් කටින පින්කම කියන්නේ බුදුදහමේ තියෙන අටමහා පින්කම් වලින් ලොකුම පින්කම අපි කවුරුත් කැමති ඒක කරන්න දැන් කටින පින්කමට ඉස්සර ගැහුවේ මොනවද සින්දු ගැහුවේ මොනවද ඔබේ රාගී මන කැළවේදෝ බුද්ධං සරණං ගච්ඡාමි මගේ රටට දලදායිනි සරණයි ජයශ්‍රී මාබෝ ආමුදුරුවනේ කඳුසු ඕනේ ගැහුවේ දැන් බලන්න මේ වත්තල පන්සලේ අන්තිම කටින පින්කම කොච්චර බුදුදහම ආක්‍රමණය කරලා තියෙනවද කියලා අන්තර්ජාලයේ බලන්න දාන මේ අන්තර්ජාලය අපිව ආක්‍රමණය කරලා තියෙනවා. අද මුළු ලෝකෙම රඳාපවතින්නේ මේවා මත. මුළු ලෝකෙම රඳාපවතින්නේ මේ මත තමයි රඳාපවතින්නේ. මාධ්‍ය ප්‍රකාශක ඉන්න කාලේ එක දවසක් කිව්වා මේ එක සිද්ධියක් ඔන්න දැන් කාන්තාවක් එතකොට මේ 2020 කොවිඩ් කාලේ කෝච්චි යන්නෙත් නෑ අඩුවේ මිනිස්සු ටග්ගාලා යනවා. ටග්ගාලා මරදානේ රේල්වේ ස්ටේෂන් එකේ හිටපු කාන්තාවක් දුවලා ඇවිල්ලා මහාවැණ එක්ස්ප්‍රස් කෝච්චියට නැග්ගා. ඔයගොල්ලන්ගේ ඒරියා මහ වයිබටේ. නැග්ගාම ටොයිලට් එකේ ඉඳලා ඇවිල්ලා නැග්ගේ ලේඩීස් ටොයිලට් එක. ලේඩීස් ටොයිලට් එක ඇතුළට ගිහිල්ලා බලනකොට ඩෙනිම් කලිසමක් තියෙනවා. ඩෙනිම් කලිසමක් තියෙනකොට අර සුද්ධ කරන අය බය වුණා මේකේ බෝම්බාරි මොනවා හරි බලනකොට ටික ලොකුවට තියෙනවා කලිසමේ සාප්පු. දුම්රිය ආරක්ෂකයින්ට කිව්වා ඒගොල්ලෝ වට වෙලා බලලා ලොකුවට තියෙනවා ඇල්ලුවේ නැහැ. මර්දානේ පොලිසියට කිව්වා ඒගොල්ලොත් බැලුවා තියෙනවා. ඊට පස්සේ STF එකට කියලා බොම්බ් ඩිස්පෝසල් කට්ටිය ආවා මේ ටොයිලට් එක ඇතුලේ කලිසම බලන්න. දැන් සැකටි කලිසමන්නේ මොනවද දන්නේ නැහැ. ඒ අතර කෝච්චිය යනවා. කෝච්චිය යනකොට රාගම නැවැත්තුවේ. මද ඔය මේ කැලණිය ඒ වනවාසල ඒවනවත් නැහැ රාගම. කුණු පිටිය නවත්තන්න රාගම නැවැත්තුවේ. රාගම පොලිසියට කිව්වා බලන්න කියලා මේ කෝච්චියේ තුන්වෙනි පෙට්ටියේ ඉන්නවා මෙහෙම බලනකොට කාන්තාවක් ඉන්නවා. ඇය ඇත්තටම මේ එහෙම ත්‍ස්තවාදී නෙමෙයි. ඇය ක්ලීනින් සර්විස් එකේ කාන්තාවක්. ඇය කලිසම ගලවලා බඩියාමාරුන්ට ටොයිලට් එකට ගියා. මැසෙන්ජර් එකේ ඉන්න ගමන් ගියේ. ඒ ගාම ටොයිලට් එකට නැගිට්ට කෝච්චිය ආවා. ඇය රාගමට යනකනුත් දන්නේ නැහැ ඒකේ කලිසම නැහැ කියලා. ඒ තරමට මොනවට හැබැයි වෙලා? මොනවට හැබැයි වෙලා? ඉන්ටර්නෙට් එකට හැබැයි වෙලා. හරි. බලන්න. රාගමදී එතකන් පොලිසිය කියලා අනුත් සාය දන්නේ නැහැ. ඒකේ කලිසම වටේ විශේෂකාරී බලකාය සහ පොලිසිය ඉන්නවා. ආවුද දන්නවද? ඒක තමයි මේ ඇඩික්ෂන් එක. හරිද? ඒක තමයි හැබැයි වීම. ඒක නිසා මේ අලුත් ක්‍රයිම් වගේක් ඇවිල්ලා තියෙනවා හෝමෝ ඉරෙක්ටස් හෝමෝ සැපියන් කියලා කිව්වට දැන් චාල්ස් ඩාර්වින්ගේ පරිණාමවාදී අභිබව අලුත් මානවයෙක් දී වෙලා තියෙනවා කවුද හෝමෝ ෆේස්බුක් කියලා හරි අලුත් මානවයෙක් දී වෙලා අලුත් ක්‍රයිම් වගේක් ඇවිල්ලා තියෙනවා මේ ගැන අපි දැනගන්න ඕනේ මේ ගැන දැනගන්න දැන් අපි ගත්තොත් මේ බෙන්නෙල් නඩුවෙන් පස්සේ තමයි මේක ආවේ අද අපේ රටේ අලුත් ඇප් ගණනාවක් ඇවිල්ලා තියෙනවා මේවා විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් නිදි මාතු දැනගන්න එකක් තමයි අපරාධ දඬ නීති සංග්‍රහයේ සංශෝධන ගණනාවක් ඇවිල්ලා තියෙනවා
මේ අපරාධ නඩු සංග්‍රහය සංශෝධන ගණනාවක් ඇවිල්ලා තියෙනවා. Intellectual Property Act එක ඇවිල්ලා තියෙනවා. Convention on Suppression of Terrorist Finance. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා Prevention of Money Laundering, Fraud, Financial Transaction Reporting Act. එහෙම නැත්නම් මුදල් ගනුදෙනු උවමාරු පන. Electronic Transaction Act, Payment Devices Act, Computer Crimes Act, Evidence Special Functions Act, Data Protection Act, Online Safety Act. තමුන්ගේ සේවකේ තමුන්ගේ සේවාදායකයෙක් ඇවිල්ලා කියනවා නම් නෝනා මට Facebook එකෙන් ගහනවා බලන්න මගේ පවුලත් ඉවරයි මට යන්න තැනක් නෑ මොකද්ද කරන්නේ? ඒකට මොකද්ද Online Safety Act එකේ තියෙන ප්‍රතිපාදන නීතිඥයෙක් දැනගන්න ඕනේ. දැනගෙන යාට උදව් කරන්න. හැබැයි සාමාන්‍ය විදියට නඩු ෆයිල් කරන්න බෑ. මොකක්ද අපි කරන්නේ? පොලිසියට ඇවිල්ලා කිව්වට 2002 අවුරුද්දේදී එවකට ඉඳපු රජයේ විසින් සිංහ රත්නතුංගගේ නඩුවෙන් පස්සේ දණ්ඩි සංග්‍රහයේ 479 වෙනි වගන්තිය 2002 අවුරුද්දේදී ඒ රජයේ බලයට පත් වෙච්ච හැටිම කරපු ඉස්සෙල්ලා මේක ඒ වගන්තිය අයින් කරා. ඒ නිසා රාවය කතුරු වික්ටර් නයිව වන් වගේ අය එකට හර් කරා. හැබැයි මේ වගන්තිය අයින් කිරීමේ විපාකය අපේ ජාතිය සදාකාලිකව විඳවන්න වෙනවා මේ ප්‍රශ්නෙත් එක්ක. මොකද අද ඕනේ කෙනෙක් කනවා. අද ඕන තරම්. දැන් මම දැක්කා බුදුමාණන් ගාවින ඕන. දැන් ආයි කොහාට යන්න තැනක් නැහැ නේ. කොහොමද මේක හොයාගන්නේ? කාගේද IP address එක කියලා හොයාගන්න ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න බෑනේ. කරන්න බැරි. ඒක සිවිල් හැකියට සලකනවා. ඒ නිසා අද පෞල් ප්‍රශ්න, සියදිවි නසා ගැනීම, මිනිස්සුගේ මානසික ආතතිය මේ ඔක්කොටම බලපානවා. මේ නීති ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අද තමුගේ සේවාදායක. ඒ වගේම පොලිසියට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ඉතාම කෙටි තත්ත්වයකදී විතරයි. අද ඕනේ කෙනෙකුට ගහන්න පුළුවන් ටික වෙලාවක් කියලා අජිත් රෝණ කියන්නේ හොරේ. අජිත් රෝණ කියන්නේ බොරුකාරයෙක්. අජිත් රෝණ මගෙන් මෙච්චර ගාණක් කිල්ලුවා කියලා YouTube එකේ ගහන්න පුළුවන්. ඉතින් අපහාසයක්. ඉතින් අද මුළු සමාජයම මේකත් එක්ක මේ ලත වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධව දැනගන්න අවශ්‍යයි. මේ දණ්ඩි සංග්‍රහයේ 479 වෙනි වගන්තිය මේ වගන්තිය 2002 අවුරුද්දේදී අපේ දණ්ඩි සංග්‍රහයෙන් අයින් කරා. අවුරුදු 114ක් අපේ රටේ නීතිය කොටසක් තිබුණා. ප්‍රධාන අධිරාජ්‍යවාදීන් මේ නීතිය හදලා මෙච්චර කාලයක් තිබිච්ච මේ නීතිය අයින් කිරීම අපේ සමාජයේ හැම කෙනෙක්ම අනාරක්ෂිතයි. අද කොච්චර පවුල් කැඩෙනවද? කොච්චර දරුවන්ගේ ප්‍රශ්න ඇති වෙනවද? කොච්චර තාත්තාවන් නිින්දියක් නැතුව ඉන්නවද? බොරු දේවල් ගහලා, බට් කරලා ගහලා, අරවා මේවා කරලා ෆොටෝ දාලා මේ සමාජය තුල මේ වගන්තියත් එක්ක තිබිච්ච තත්ත්වය. අපි කියනවා